Hi guys, welcome back to Chavix Persona. අද ඉතින් අපි one day ඇල්ල tour එකක් යන්නයි යන්නේ. බලමු අපි කොහොමද ඇල්ල දවසින් කව කරේ කියලා. ඇල්ලේ අපේ first destination එක විදිහට අපි තෝරගත්තේ අරුක්කු නමේ නයිනාස් bridge එක බලන්න යනවා කියලා. So අපි නයිනාස් bridge එකට ගිහියත් අපිට මේ වෙලේ කෝච්චියක් නම් එතන capture කරගන්න බැරි වුණා. So නයිනාස් bridge එකට ගියාම වෙන දේ දන්නවනේ, photo shoot එකක් කරන්න මට set වුණා. ගොඩක් අරගෙන ලස්සන මෙමරිස් ගොඩක් එකතු කරන් අපි එහෙනම් දැන් නයනාස් බ්‍රිජ් එකට බයි කියනවා. මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා guys. නයනාස් බ්‍රිජ් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. අපිට සෙට් උනේ යන්න අමාරුම පාර. So ඔයගොල්ලෝ නයනාස් බ්‍රිජ් බලන්න යනවා නම් මතක තියාගන්න. හැම වෙලේම පාලමත් එක්ක තියෙන පාරෙන් යන්න. එහෙනම් අපි දැන් යමු අපේ second destination එකට flying ravana. මම මේකට යන්න මාරම excited වෙලා හිටියේ. අපි දැන් මේ flying ravana trail එක නගිනවා. අපි දැන් යන්නේ Flying Ravana shipping point එකේ tickets ගන්න. Flying Ravana කියවම guys මං හිතනවා ශ්‍රී ලංකාවේ internationally වගේම කවුරුත් නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා. Because මේක තමයි ලංකාවේ වේගයෙන් යන shipping line එක. ඇල්ලට ආවොත් නොවරදවාම යන්න ඕන තැනක් තමයි මේ Flying Ravana shipping line එක කියන්නේ. යනවා එච්චරයි. මේක සමහරක් විට one time life experience එකක් වෙන්න පුළුවන් කියලා මම අම්මට තීරුම් කරලා දීලා එයාව මේ shipping line එකේ යවන්න කොච්චර try කරත් එයා නම් කැමති වුණේ නැහැ යට දිගන් යන්න බයයි කියලා. එයාට height phobia තියෙනවා. So කොහොමද ශ්‍රී ලංකා fastest zip line එකේ යවා ගන්න නම් මට යාව කැමති කරගන්න බැරි වුණා. හැබැයි ඔයගොල්ලෝ කැමති නම් යාව zip line එකේ යනවා දකින්න අපිට පල්ලෙහෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න යන්න. අපිට comments ගොඩක් ඇවිල්ලා තිබ්බොත් ඊළඟ zip line එකේ යනවා කියලා අපිට promise වුණා. Hello guys, අපි යමු ලංකාවේ fastest shipping line එකේ. Never had trouble getting what I want, but when it comes to you I'm never good enough. When I don't care, I can play him like a Ken doll. Won't wash my hair, then make him bounce like a basketball. But you make me wanna act like a girl, paint my nails and wear high heels. Yes, you make me so nervous that I just can't hold your hand. You make me glow, but I cover up, won't let it show. So I'm putting my defenses up, 'cause I don't wanna fall in love. If I ever did that, I think I'd have a heart attack. I think I'd have a heart attack. I think I'd have a heart attack. Never break a sweat for the other guys. When you come around I get paralyzed. And every time I try to be myself, it comes out wrong like a cry for help. It's just not fair. Brings more trouble than love is worth, I guess. Zip line ride එක ඉවර වෙලා අපි දැන් එහෙනම් යනවා මීළඟ ලස්සන නැමතුම වෙන රාවණ ඇල්ල හොයාගෙන. එන්න අපිත් එක්ක යමු රාවණ ඇල්ල බලන්න. දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙමි දැනෙන් හැඟුමන් පාමුල සිත්වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු. ඉතින් guys ඔන්න ඔය විදියට අපි රාවණ ඇල්ලේ සුන්දරත්වයත් නරඹලා දැන් අපි යන්නේ ඇල්ලේ තියෙන හොඳම view point එකට. මහමෙවුනා භාවනා මධ්‍යස්ථාන පන්සලට. ඒක යන පාර මාරම ලස්සන experience එකක්. අපි ඒ පාරේ සුන්දරත්වයයි ඒ පාරේ තිබ්බ adventurous ride එකක් එක්කම අපි දැන් ආවා ඇල්ලේ මහමෙවුනා පන්සලට. දුෂ්කර මාර්ගයක් ඔස්සේ සොඳුරු නවාතැනක් සොයාගෙන ආපු මේ ගමනේ අපි දැන් යන්නේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථාන පන්සලටයි. එන්න සුන්දරත්වය විඳින්න අපිත් එක්ක යමු පන්සල ඇතුළට.
දැක්කම වියට්නාමයේ පන්සලක් කියලාද හිතුවේ? නෑ, මේ තමයි ඇල්ලේ උසින්ම පිහිටා තිබෙන ඒ සුන්දර මහමෙවුනා පන්සල. මෙතනට මුළු ඇල්ලම පේනවා. The best view point of ඇල්ල. පිටිපස්සේ තියෙනවා විහාරය. තමයි ලස්සන තැනක්. අපි අදට විහාරයෙන් සමුගන්නවා ඇල්ල මහමෙවුනා භාවනා මධ්‍යස්ථාන විහාරය. මේ ආකාරයෙන් නිම වෙනවා.